අද අපි ජීවත් වෙන්නේ ස්මාර්ට්ෆෝන් සහ සමාජ මාධ්‍ය එක්ක බැඳුණු ලෝකයක. අපි කරන කියන හැමදේම ලෝකයටම පේන්න දාන්න අපි පුරුදු වෙලා ඉන්නවා. හැබැයි ඔබ දන්නවද? ඔබ නොහිතා කරන එක පෝස්ට් එකකින් ඔබේ මුළු ජීවිතේම අනතුරේ වැටෙන්න පුරුවන් කියලා? අද අපි කතා කරන්නේ ඔබේ ආරක්ෂාව වෙනුවෙන් අන්තර්ජාලයට කවදාවත් එක් නොකළ යුතු ඉතාමත් වැදගත් කරුණු 7ක් ගැන. ඔබ ඉන්න ස්ථානය සහ නිවසේ ලිපිනය. ගොඩක් අය තමන්ගේ නිවස අසල සිට හෝ නිවසේ සිට චෙකින් දානවා. එහෙමත් නැත්නම් ලයිව් ලොකේෂන් දානවා. මෙය හොරුන්ට ඔබව සොයා ගැනීමට දෙන විවෘත ආරාධනයක් වැනියයි. පෞද්ගලික ලියකියවිලි. ඔබේ ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය, පාස්පෝර්ට් හෝ රියදුරු බලපත්‍රයේ ඡායාරූප කිසි විටකත් පළ කරන්න එපා. එහි ඇති අංක භාවිත කරමින් වෙනත් අයෙකුට ඔබේ නමින් ව්‍යාජ ගිණුම් සෑදීමට හෝ මූල්‍ය වංචා කිරීමට හැකියාව තිබෙනවා. බැංකු සහ කාඩ් පත්තරතුරු. අලුතින්ගත් ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් පතක ඡායාරූපයක් ආසාවටවත් දාන්න එපා. එහි ඉදිරිපස ඇති නුලකයේ අංක 16යි සහ පසුපස ඇති CVV අංකය තිබේ නම් ඕනෑම අයෙකුට තත්පර කිහිපයකින් ඔබේ ගිණුමේ මුදල් ලබා ගත හැකියි. නිවාදු ගමන් සැලසුම්. අපි විදේශගත වන විට හෝ විනෝදචාරිකා යන විට ගුවන් තොටුපළේ සිට පෝස්ට් දානවා. මෙයින් ඔබ කියන්නේ මම දැන් ගෙදර නැහැ, ගෙදර හිස් කීන පණිවිඩයයි. චාරිකාව අවසන් වී නිවසට පැමිණි පසු ඡායාරූප පළ කිරීම වඩාත් ආරක්ෂිතයි. මුරපද සහ ආරක්ෂක ඉඟි. සමාජ මාධ්‍යවල ඇති විවිධ ගේම්ස්, උදාහරණක් ඔබේ මුල්ම සුරතලාගේ නම කුමක්ද වැනි දෙයට පිළිතුරු දීමේදී ප්‍රවේශම් වන්න. බොහෝ විට බැංකු ගිණුම්වල ආරක්ෂක ඉඟි සඳහා යොදාගන්නේ මෙවැනි තොරතුරයි. පෞද්ගලික ගැටලු සහ රණ්ඩු. ඔබේ පවුලේ ප්‍රශ්න හෝ මිතුරන් සමග ඇතිවන අමනාපකම් අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කරන්න එපා. එමගින් ඔබේ වටිනාකම අඩුවනවා මෙන්ම පසුව ඒ ගැන ඔබට පසුතැවීමට සිදුවනු ඇත. දරුවන්ගේ තොරතුරු. මේ ඉතාමත් වැදගත්. දරුවන් ඉගෙන ගන්නා පාසල, ඔවුන්ගේ නිලැඳුම සහිත ඡායාරූප සහ ඔවුන් දිනපතා ගැවසෙන ස්ථාන පළ කිරීමෙන් දරුවන්ගේ ආරක්ෂාව දැඩි ලෙස තර්ජනයට ලක් විය හැකියි. අන්තර්ජාලයේ භාවිතා කිරීමේදී බුද්ධිමත් වීම ඔබේත් ඔබේ පවුලේත් ආරක්ෂාවට හේතු වේ. මේ වගේ තවත් වටිනා සහ ජීවිතයට වැදගත් කරුණු දැනගන්න අපේ සිම්පල් ස්මාර්ට් ලිවිං පිටුව අදම ෆලෝ කරන්න. මේ වීඩියෝව තවත් කෙනෙකුට පෙනෙන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.